ආයිබෝවන් අපූරු ලෝකයේ ප්‍රේක්ෂකයින්ට පරමාණුවක් කියන්නේ ඇසට පෙනෙන්නේ නැති ඊටාම කුඩා දෙයක්. හැබැයි මේ පුංචි පරමාණු ඇතුලේ මුළු නගරයක්ම අලු කරලා දාන්න පුළුවන් මහා විනාශකාරී බලයක් හැංගිලා තියෙනවා. න්‍යෂ්ටික බෝම්බයක් ඇතුලේ ඇත්තටම වෙන්නේ මොකද්ද? එහි විද්‍යාත්මක ක්‍රියාවලිය කොයි වගේද? අද අපි මූලික කරුණු වලින් යහට ගිය ගැඹුරු විමර්ශනයක් කරමු. සෑම පරමාණුවකම මැදදී න්‍යෂ්ටියක් තියෙනවා. මේ න්‍යෂ්ටිය ඇතුලේ තියෙන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන එකට බැඳිලා තියෙන්නේ විශ්වයේ තියෙන ප්‍රබලම බලවේගය වන ප්‍රබල න්‍යෂ්ටික බලය strong nuclear force මගින්. න්‍යෂ්ටික බෝම්බයකදී කරන්නේ මේ බලය බිඳලා දැමීමයි. යුරේනියම් 235 වැනි අස්ථායී පරමාණුවකට නියුට්‍රෝනයකින් පහර දුන් සැනින් ඒ පරමාණුව දෙකට බෙදී යනවා. මේ න්‍යෂ්ටික විඛණ්ඩනීය ලෙස හඳුන්වනවා. මෙහිදී නිදහස් වන්නේ අති විශාල ශක්තියක්. වැදගත්ම දේ තමයි එක පරමාණුවක් බෙදෙනකොට තවත් නියුට්‍රෝන 3ක් පමණ පිටවීමයි. මේ නියුට්‍රෝන ගිහින් අවට තියෙන තවත් පරමාණු වල වදිනවා. එවිට ඒ පරමාණුත් බෙදිලා තවත් ශක්තිය සහ තවත් නියුට්‍රෝන නිදහස් කරනවා. තත්පරයකින් ඊටාම කුඩා කොටසකදී පරමාණු බිලියන ගණනක් මේ විදියට දාම ප්‍රතික්‍රියාවකට ලක් වෙනවා. අයින්ස්ටයින්ගේ E = mc වර්ගයේ සූත්‍රයට අනුව ඊටාම කුඩා පදාර්ථ ප්‍රමාණයක් මෙලෙස අති විශාල ශක්තියක් බවට පරිවර්තනය වෙනවා. බෝම්බේ පිපිරෙන මුල්ම මයික්‍රෝ තත්පරයේදී සිදුවන දේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. පිපිරුම ආරම්භ වූ සැනින් අතිවිශාල එක්ස්-රේ කිරණ ප්‍රමාණයක් පිට වෙනවා. මේ කිරණ නිසා බෝම්බේ අවට ඇති වාතය සෙල්සියස් සංසක මිලියන 100කට වඩා රත් වෙනවා. මේ සූර්යාගේ මධ්‍යයේ උෂ්ණත්වයටත් වඩා වැඩි. මේ රස්න නිසා තමයි මීටර් 100 ගණනක් විශාල ගිනි බෝලේ නිර්මාණය වෙන්නේ. මේ ඇතුළත තියෙන හැම දෙයක්ම ක්ෂණිකව වාෂ්ප වී යනවා. ගිනි බෝලෙන් පසු එන්නේ තාප විකිරණයයි. ඒ ආලෝකයේ වේඩියෙන් ගමන් කරමින් කිලෝමීටර් ගණනාවක් ඈතින් තියෙන ඕනෑම දෙයක් ගිනිබත් කරනවා. ඉන්පසු එන කම්පන තරංගය සුලි කුණාටුවකට වඩා 100 ගුණයක වේගයෙන් පැමිණ ගොඩනැගිලි සහ පාලම් කුඩුපට්ටම් කර දමනවා. බොහෝ දෙනෙක් මිය යන්නේ මේ අධික පීඩනය සහ රශ්මිය දරාගත නොහැකි වීමෙනුයි. හයිඩ්‍රජන් බෝම්බයේ වෙනස. සාමාන්‍ය පරමාණු බෝම්බ වලට වඩා හයිඩ්‍රජන් බෝම්බයක් බලවත් වෙන්නේ එහි ක්‍රියාවලිය වෙනස නිසායි. එහිදී සිදුවන්නේ පරමාණුව බිඳීම නොවේ. පරමාණු දෙකක් එකට එකතු කිරීමයි. ෆියුෂන්. මේ සූර්යයා තුළ සිදුවන ක්‍රියාවලියයි. හයිඩ්‍රජන් බෝම්බයක් ක්‍රියාත්මක කරන්නම් අති විශාල උෂ්ණත්වයක් අවශ්‍යයි. ඒ නිසා හයිඩ්‍රජන් බෝම්බයක් ඇතුලේ මුලින්ම කුඩා පරමාණු බෝම්බයක් පුපරවා අවශ්‍ය රස්නේ ලබා ගන්නවා. මෙහි බලය සීමා රහිතයි. න්‍යෂ්ටික ශීත කාලය. පිපිරුමෙන් පසුව සිදුවන දරුණුම දේ තමයි වායු ගවුලයක එකතු වන කළු දුමාරය. න්‍යෂ්ටික යුද්ධයකදී පිටවන මේ දුම මුළු පෘථුවියම වට ගන්නවා. එවිට සූර්යාලෝකයේ පොළවට ලැබීම නතර වී පෘථුවියේ උෂ්ණත්වය ශීතල වී න්‍යෂ්ටික ශීත කාලයක් උදා වෙනවා. මේ ශාක සහ සතුන් වඳ වී යාමට තරම් ප්‍රබලයි. ඉතින් මිත්‍රවරුනි, න්‍යෂ්ටික බලය කියන්නේ ස්වභාවයේ තියෙන භයානකම බලවේගයක්. කුඩා පරමාණුවක් තුල මෙච්චර විනාශයක් සැගවිලා තින්නේ කොහොමද කියලා දැන් ඔබට පැහැදිලි ඇති. මේ වීඩියෝ ගැන ඔබේ අදහස කමෙන්ට් කරන්න. අපූරු ලෝකයේ සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ජය වේවා.